මේ කට්ටිය බැක් වෙන්න එපා ඈ. මේ පොලිමට ඉඳපන්. මේ පොලිමට ඉඳපන්ලා මුලින්. වීඩියෝ එක මුලින් හඳුන්වා දෙන්න පොඩ්ඩක් පොලිම. හරි ගයිස් ඉතින් අද අපි ගහන්න යන්නේ මේ ෆ්‍රී ෆයර් එකේ කවුරුත් වැඩි ප්ලේ කරන්නේ නැති ක්‍රාෆ්ට්ලෑන්ඩ් වල දන්නවා. ඉතින් ක්‍රාෆ්ට්ලෑන්ඩ් කිව්වම කට්ටියට අප්පිරියයි. ඉරිගිතයි. ඉතින් අපි අද ඉවසීම ගොඩක්ම ඉවසීම පරීක්ෂා කරන මැප් එකක් මේක අපි බලමු කී දෙනෙක් අන්තිම වෙනකන් ඉඳීද කියලා. හරිද? අන්තිම වෙනකන් කී දෙනෙක් ඉන්නවද කියලා බලන එක තමයි කරන්නේ. එක්කෙක් දැන් දුවන්න පටන් ගන්න තියෙන අපිට පේනවා. A few moments later. එහෙනම් යන්. යා. අපි දන්නවා අයිවාර් වණිය වැඩයි කියලා. අයියෝ ඉතින් ගන්න සම්පූර්ණ කරලා යන්නේ අයියෝ මංජානම නෙවෙයි මේකේ මේ ඔය කියන එක දිගට කරනවා පායි. ඔබ කොහොමද කරන්නේ ගන්නවා නේද? තරම් පොඩි එකක්. දැන් ඒක යන්න කොහමද? මම දැන් දිනව සමගින්. කොහොමද ඉන්නේ? දැන් කවදාද පුතා? අපි පොත ගන්න කිව්වා. ඒක පොඩි එකක් අපි ගන්නවා. අයියෝ ඒක දිගට කරනවා මම පටන් ගන්නකො. පානවා. ඒක තමයි කියන්නේ උඹලට මොකක් හරි කරන්න ගත්තොත් මොකක් හරි බං මම කියන්නේ දෙයක් ඒක දෙක ගන්න බෑනේ බං ඉතින් මුලින්ම ගන්න නෑ ගන්න ඔය අංක 4 මට අංක 7 හතෙන් හැමෝම කරනවද කියලා මම දන්නේ නෑ යාර සිග්නල් නැද්ද ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා අපි ඩොලර් ඒ යාළුවේ මම ඔයා බලන්න ආවේ I need healing items. හිතක් දෙපා I need healing items. ඉවසීම තමයි පරීක්ෂා කරන්නේ. ජේ පව් බං ගන්න ජේ මුල බං. අයියෝ. තවත් ඒ බයියා. හරි බං හරි එල. ඒ උඹ බලන්න බං මං ආයි ගණන් ගන්න එපා. උඹ බලන්න බං මං ආයි. ඔතනින් උඩට එන්න බෑ බං. මේ කර දීලා වැඩ මෙතනින් කර දීලා එන්න 3 දෙනෙක්වත් ඕන බං. මේ ජේජේ ආයිම වරෙන් ජේජේ ඉවසීම තමයි මේකේ පරීක්ෂා කරන්නේ. ඔබ හරි යමම් බං ඔන්න යමම් බං. ඔබ දිනිදුත් වරෙන් මේ ඔතනින් ගිහිල්ලා වැඩක් නැහැ. ඔබ හිතනවා ජේජේ අපි ඔක නොකර ඉඳියා කියලා. කමන්නේ ජේජේට chance එකක් දීපන් යමම් බල. කෝ දිනිදු වරෙන් දිනිදු හරි I need healing items. පාලයන් ඔබ ගියේ නැතුව කනවා ඔබ. තවෝන හරි. දැන් නැගපන් දිනිදු. මේ උඹලා දෙන්න උතරින් ඔහොමද ඉවසීම නැති පළවෙනි එක අපේ ජේජේ අපි ඒක පිළිගන්නවා කවන්නේ. ඕ බණියා අඬලනේ බලයි දන්නේ නැති වගේ වල එහා පැත්තේ බලයි උඹ ඉතින් ෂෙයා කරපන් බලන්න නෑ වා කාලගණන් ඇත්තේ මගේ ඔස්සෙත් අයියෝ කට අයියෝ හැමතැනම බං අපිට වැහෙන ඕක අයියෝ සද්දයක්
හරි යාළුවේ ඉතින් මම අගක් දුරේ ඉද්දි මට පොඩි තාක්ෂණික ගැටලුවක් ආවා. ඊ ගැන සැලෙන්නේ නැතුව මම ඉස්සරහට යනවා කියලා හිතාගෙන ඉඳියත් යන්න බෑ. යන්න බැරි ප්‍රශ්නයක් ආවා තමයි. කොහොම හරි මං ගියා. ඒකෝ තුති නට වැඩි එන දුරින් ඉන්නේ බා. ඉවසීම නැති මණ්ඩත් වෙන්නේ නැතිව තිබා. ඕව වෙඩි තියන්න විතරයි දන්නේ. මේ කොහොමද මොකද අන්නවද මේ ඔය අපි වීඩියෝ දාන්න යන YouTube channel එකේ මේ සබ්ලා කීයක් ඉන්නවද කියලා? ඔව් බා. මං කියන්නේ පිරි කියනවා. උඹ හිතුවද වෙලත් ආසාවට මේ මෙච්චර කට්ට කාලා මේක ගහනවා කියලා? YouTube එකට දාලා චාටර් වෙන්න යන හින්දා තමයි මේ කරන්නේ මේක. බම් මේක දැන් කොච්චර දුරේ යන්නද කියලා මේක ඔබ කොච්චර දුර නෙවෙයි මේක තමයි මම ටාස්ක් කියන්නේ. මේවා තමයි කොල්ලෝ බලන්නේ. කොල්ල බලන්න මොකද නාගේ හැම කරන්නේ. අයියෝ මේ Ah, shit. Here you go again. ජේ බලපන් මාව. උන් මැරිලා ඉතින් අපිට උන් බෑක් කළා බං ඒකයි. නැත්තම් අර ඒ නොක්කුණේවත් කවුරුත් නොක්කුණේවත් පෙන්නුවේ නෑනේ නේ බණි. බෑක් වෙන්නේ නැති බං එකපාරක් මේක දිගේ දුවලා වැටුනහම ඉතින් උන් බෑක් කරනවා. ඒක තමයි කියන්නේ ඉවසීම කියන්නේ. දැන් ජේ බලපන් මං තාම මේ පැත්තේ මේ මුල්ලෙන් දැන් මං කී පාරක් වැටුණාද බලපන්. බලා අපිට ඉවසීම නේ බංජෝක. උඹ අපි දැන් මේක ගහන්න බැරි උන් තමයි බොට්ටු කියන්නේ. මේ දිනිදුව සවුන්ඩ් එකක් නැහැ. දිනිදුව ඉන්නවද දිනිදුව? ඔය ඉතින් හෙල්ප් වැඩි වෙන ස්කූල් දාන්න ඉන්නෝ. මේ වැටිලා නොක්කුණොත් මැරෙනවා. එයා අල්ලන්න ඕන කවුරු හරි පැනලා. අපි ටෙස්ට් කරලා බැලුවා ඒවා. අපි මේකේ කරන්න තියෙන හැමදේම බැලුවා නැද්ද බලන්න. අර දිනිදු කියපු ස්කිල් දාන් ආවා. ඒක ඉතින් මීටර 10ක් පල්ලෙහාට ගියන් පස්සේ වැඩ කරන්නේ නැහැ නේ හින්දා. බුදු වම්බෝ තවඩින්ගේ බිම ඇටකටුත් එක්ක. වැටුණාද? එකපාරයි තාම ජේජියව දෙපාරයි මාව තුන් පාරක් කරුණා යකෝ උඩට ඇවිල්ලාම. උඩටම ගිහිල්ලා බං උඩටම ගිහිල්ලා තුන් පාරක් කටුනේ. ඒව අල්ලපන් ඌව අල්ලපන්. අන්නම් මේ බලින්නේ නැහැ හොඳේ. ඌව අල්ලපන් මං ජේජේ ළඟ නේද ඉන්නේ. බල් වැඩ කරන්න එපා. ඔය අල්ලපන් බං. ඊ පව් බං. ඕක මැරුණොත් එන්නේ නැහැ. ඒ සක්ටි ළඟ එන්න එපා හොඳේ. උඹට ඉතින් මැරෙන්න යන්නේ ඌව ගලින් ජේජේ ආතල් දෙන්න එපා කොල්ල පව් බං. ඔයි ඌව මරපන් කොහොම පුළුවන් නම්. ඔයි මැරෙනවා ඔයි. යන්න මැරෙනවා බං ඕ. අර අයියෝ තෙක්කෝ. පණ ගැහි දියෙල්ලෙත් තිබා. උඹලා පරිස්සමෙන් වරෙල්ලා. අඩෝ මං උඩටම ගිහිල්ලා වැටලා ගියාංකෝ. මැරුන්නේ බලක HP කොච්චර බැස්සද දැන් මගේ. ස්කිල් ඉන්න මගේ HP වැඩි වෙනවා මිසක. ස්කිල් නැතු වෙනේ උන්ටලා ඉතින් මේක බෑ අඩුම තරමේ බං මේ චෙක් පොයින්ට් එකෙන් මතු වෙනවා නම් මැරිලා එන්නේ නෑනේ බං. හදපු එකට ඇත්තටම මිස්. ඒ අඩෝ මං අරුව අල්ලන්න කියලා උඩින් නම් බිමටත් පැන්නා බං. ඌ අල්ලපන් ඌව අල්ලපන්. අපරාධ බං ජේජේ තාතල් දෙන්නේ. ඌ කිව්වේ නෑනේ කලින් මං පැන්න මොඩියෙක් වගේ පල්ලෙහාට ඌව ගන්න කියලා. හරි ආයේ ඒක න වැටුණා බං. ආයෙත් ජේජේ උඹ හිතනවා වගේ නෙමෙයි. මොකක් කරන්නද උටෙන්නේ නැද්ද බේසිකෝ.
හරි ඉතින් එකපාරක් වැටුනොත් අපි පැනලා නොක් කරනවා අල්ල ගන්න ඒක තමයි චැලෙන්ජ් එකේ තවත් අමාරුම කොටස. මේකේ යද්දි කොහොමත් අඩු වෙන්නේ නැහැ නේ බං වැටුනොත් විතරයි අඩු වෙන්නේ. හරියට හරි යන්න දීදුවා. මේ අපි ගිහින් ස්කිල් දාන් ඉමුද බං ගිහින් නැත්තම් මේක කරන්න බෑ. මට පේනවා. උඹ පේනවා මං ඒ මං ගන්න උඹ උඩ මං බිමම ඉන්නේ. මං බිමම Help me! help me. අඩෝ බණියා උඩ අරු බවුවන් ඕයෝ. ඒ බණියත් ගිහිල්ලා ඒ බණියා ඉර දෙකක් විතර උඩට ගිහිල්ලා උදේ බණියා උඩ අඩෝ එනව එක හරි හතර යනවා දැන් ඒකට අරු විමලු යාව මගේ වර මොකක් කරාමද ඇලොග්ගේ බලයනේ බං අඩෝ අරුන්ගේ වැඩි වෙනවා මං එච්චි පට ගාලා ඒ ඇලොග්ගේ බලේ පිරෙනවා මේ බල පසනික පිරෙනවා බං අඩෝ මේ ඒක පිරෙනවා බං ඉක්මනට මගේ මාර පිටිල්ලන්නේ බෑ ඔන්න බලපන් ඇලොග්ගේ බලේ ඉවර වෙන්නේ නැහැ යන් අඩෝ ජේජ්ජාගේ සම්පූර්ණ හෙල්ත් එක මම ෆුල් කරා දිනිදු වරෙන් දිනිදු ඕ අඩෝ මේ ජේජයාගේ ස්කිල් එහෙමත් තියෙන රිමෝට් එහෙමත් තියෙනවා නෝ රිමෝට් පාරක් දාලා ගැම්මට ගමු තොට ඒක විතරයි ඉන්නේ ලොල් අපි අයියෝ ඒක කමක් නැහැ ලොල හරි තියෙනවනේ බා ඒ අඩෝ මේ මුලින් එන්න බෑ කියහන්කො මට දැන් මුල තමයි මේ බලපන් ජේති දැන් මම උඹ එද්දිත් මම මෙතනින් පැරි දීපු දැක්කනේ එපා එනවා බඩුව ආතල්ලෝදි මේ ඔබ කියන්නේ ජේජේ එකපාරක් වායි බණියේ උඩටම ගිහිලා මගේ බණිය මගේ පිටිපස්සෙන් ආවේ මං ඔය හැරෙනතරක එකපාරට නැවතුණා උ බිම වාගේ මං ස්පීඩ් යනවනේ දන්නවනේ නේ වල්ජෝ අරු බය වුණා ඌ නැවතුණා ඕ මං එන ස්පීඩ් එකෙන් බන් ජේජේ ආවේ මූ කියලා නාම මියාරකෙක් වගේ මං දුවගෙන ගිහිල්ලා මේව නැවතුණා උ බිම වාගේ ඉතින් මං එතන නවතින්න එපා බං නවතින්න නැතුව කොහොමද දැන් ඔබ මීහරක වගේ කියලා ගෙනාවට වට කරන්න දෙයක් නැහැ දැන් ජේජේ කම්පියුටර් ජේජේ නවතින්න දෙයක් නැහැ මම නම් දුවගෙන යන්නේ දැන් ජේජේ ඕ ජේජේ කලබල වෙන්න එපා ඵලයන් හිමිසිරේ ඵලයන් කැටින් කලබල වෙන්න එපා ජෝකර් කියන විදිහට වැඩ කරන්නේ කවදාවත් වරදින්නේ ඌ හිතුවේ මාව එතන මග නැවතිලා මාව ඉර කරන්න ඇදුවා හරි ඕයි තක්කිලි මම්මා තක්කිලි අරු බලහන්කෝ අයියා අදෝ දිනිදු අවිව බං මේ උඹලා උඩට යද්දි අනිවාර්යෙන් කී සපෝට් එකක් ඕනේ තැන් දෙකක් තියෙනවා ඒලා එක්ක හෙනම ලක් එකක් තියෙන්න ඕනේ හරි අන්න අරු මැරුණා ඌ බැක්කුණාද කොහෙද බං මෝඩ වගේ අයියෝ මෝඩයා කියන්නේ බං කිව්වා දැන් ඕකට කියන්නේ මෝඩයා කියලා මොකද්ද කියන්නේ කිව්වේ වීඩියෝ එක ඇතුලේ බලන්න මෝඩ දිනිදු මෝඩ දිනිදු මෝඩ දිවිද කියන එක කින්න මුට දාම මෝඩ දිවිදු කියලා වීඩියෝ වල දැන් ඕකට මෝඩ දිනිදු කියලා තමයි කියන්නේ ඊට පස්සේ ඉතින් ජේජේ බැක් වෙනවා තව ටිකකින් බලලා ජේජේ මෝඩ ජේජේ තෝ බැක් කරන්න අප්පපල්ල තෝ නම් ඉතින් තොට නම් මං කියන්නේ මේ ඉතින් මෝඩ ජේජේ කියන තමයි ඒක උඹට ජීවිතේට ජේජේ දන්නවනේ අපි සත්තු කියලා ජේජේ ඉත්වා මං ඉතරෙන් ජේජේ වගේ උඩින් යන්නේ බණිය තාම උඩ නේද බිම නෙවෙයිනේ උඹ
මා එකපාරක් බිමට එන්නේ නැහැ බං අර පඩිය කුට්ට වැටෙන්නේ. අඩෝ ලක් එක. දෙපාරක් විතර පටන් ගත්ත ගමන් වගේ බිමට වැටලා. ඊට පස්සේ පඩිය උඩමයි වැටෙන්නේ බං. පළවෙනි එකට නෙවෙයි දෙවෙනි එකට තමයි අනිවාර්යයෙන්. එතනින් උඩ එක තැනක් තියෙන ඔබ බලහන්කෝ එතනින් ගියාම වැටෙන්නේ පළවෙනි තැනට බං. බිමටම නෙමෙයි පළවෙනි ගැට්ටට වැටෙන්නේ ගොඩක් උඩට යද්දි බලහන්කෝ. අරු බිමද බං නැහැනේ. අයියෝ ඒ බලාගෙන පළයල වැටෙන්න එපා. අයියෝ මේ මූ ආයි බිම බං. කියලා කට ගන්න උන්නේ. මූ වගේ පිටිපස්සේ. අනේ මේ උල් තියෙන්නේ මේ උලක් උඩ එහෙම ඉඳගත්තොත් ඕ ජී යනවා දුවගෙන වගේ. අතහැරගන්න ජේ දුවනවා එක දිවිල්ලක් හොඳේ ඔය උතරින් නැවතිලා ඵලයන් ජේ එක තැනක් තියෙන උතරින් යන්න බැරි. මට එතනින්මයි බං මුල ටිකේ නම් කෙරෙන්නේ. අයි අරු බිම බං පව් බං ඌ මගේ පිටිපස්සෙන් ආවා අයියෝ. පිටිපස්සෙන් ඌ මගේ ඉස්සරහින් ගිය වෙලාවට. නැත්තම් ඔක මට බයිනවලු. ඔය ජේ අන්න බං බිමට වැටලා ආයෙ බිමට වැටුණා බං ඌව. අම්බෝ හොඳ වෙලාවට බං සැන්ටි වැට නැහැ බේසිකියෝ. මං ඒක තමයි මං කියන්නේ. මං කිව්වා උට පලාගෙන ඵලයක් කියලා. බිම තට්ටුට වෙන්න. දැන් මගේ හිත. මේ හරි බං ජේ ආවාස ඔය ආදරේ. මම වැටුණා විතරයි ඌවත් අරුවට වගේ එතනින් පල්ලෙහාට ආයි. මොකද එන්න එහෙනම් ගියාත්මේ සහෝදරයෝ. මම වැටුණා එහෙම ඌත් වැටුණා වගේ එතනින්. මං වැටුනේ ඌ ඉන්න තැනට ඌ වැටුනේ එතනින් පල්ලෙහාට මං. මම සක්කිලි වැඩ වගේ. ජේ දැන් මුට කේන්දිකින් ඇත්තේ ඒකයි කතා නොදෙසි. ඉතින් උඹ ඉතාල මන් දැන් කී පාරක් වැටුණාද උඹට සාපේක්ෂව? ඉබ්බන් ඔය මුලින් මුල තැන වැටෙන්නේ. මම අර තට්ටු තුනක් විතර උඩට ගිහිල්ලා මම වැටෙන්නේ. අන්නරු ජේ මම යනවා. ඒ ජේ බිමට වැටියම්. බිම තමයි ඉන්නේ. අයියෝ ආගත්තේ ඩාඩි. Thanks. දැන් ඉතින් යමන් ආයි බුලට් එක. ආරෝග්‍යල. මෙහෙන් ඔහේ යන්න එපා මෙහෙන් යන්න. ඔව් මෙහෙන් යමන්. හරි යන ගමන් වැඩි කරමු. උඹ යමන් මේ එක ගානකට යමන්. උතර යන්නත් එපයි බං. මගේ බලේ වැඩි වෙනව කොච්චරවත්. නවතින්නේ නෑ බං මේ බලේ. ඔබන්න මේ බලෙන් හීලුත් වෙනවා බං පට කාලා දැන්. කොහොමද දෙවන තට්ටුවට වැටෙනවා. අයියෝ අරු වැටෙනවා බං. මමත් හීලෙම වැටෙනවා. ඌ වැටෙනවා මම එහෙම වැටෙනවා. දෙවන තට්ටුවට ඔය අයියෝ මොකද්ද ජීජේ කරන්නේ? මොකද්ද එල්ලුසල. වා වැලෙනවා වගේ වල එතන ඉලා. ඒ ඉලා අපලම අර ආයි තවඩින් ආයි වැටෙනවා. වැටෙන තුවරින් ඔය ලොකු ඉල් තියෙන ඔවාසේ මිනිහෙක් නම් වැටෙනවා. ඇත්ත ජීවිතේ මේව ගියොත් අපේ ඔක්කොම වේවුලලා මැරෙන්නේ වා. නෑ බං එහෙනම් බඩගගා යනවා. බඩගගා අයි. ඇයි මේවට පැන යන්න ඕනේ. අතින් අල්ලලා පොඩ්ඩක් නැකලා යනවා. මේක දැන් කකුල් දෙකෙන්ම පැන බලයන්කෝ. ඒ අර මේක බඩගගා යන්න ලේසි ඇති මේ බා කොටම වඩා. බලපෑනේ මං එන උඩනේ කරන්න බෑ. කොහොම හරි පාරේ බඩ ගන්න දෙන්නේ නැද්ද? කොහෙද මේ මුන් බඩගාගෙන ගිහිල්ලා වැටුනාම ජීජි. ජීජිගේ මූ බඩ ගන්න දෙන්නේ. ජීජිගේ මූ දෙනවා. නම් හරි වේදනায় මට. Good job. ඌ අම්බෝ මෙතන හිලක් ජීජි මෙතනින් වැටෙන්නේ ආරියට හරි බං. මං උට කියන්න ගිහින් මම් බීම. අයියෝ අයිවරෙක්කෝ. ඒ වෙතින් මාරු අයියෝ මොකද්ද බං ඒ කලේ ඔයාලා දැන් නම් මුලින්පත් යාලද වරෙන්කෝ කෙලින් පාරේ.
අරු ආතල්ලකට පයින්නවද මට හිතා ගන්න බෑ. ආතල්ලකට පයින්න නැති කරන්න වැඩකුත් නැහැ නේ. ඔව් ඔව් එන ආතල්ලකට නෙමෙයි මුල ඉඳන් ආයි පැන පැන යන්නේ. අයියෝ අරු වැටුණා මං ඒක උඩින් ගියා. මං දුවනවා දිදී හරියන්නේ නැහැ මේක. හොඳයි අඩු වෙච්චුට ගිහිල්ලා නිවදවා. මං ඔබට කිව්වනේ ඒක තනක් තියෙනවා කියලා. ඒක තමයි මං කිව්වේ එක තනක් තියෙනවා එතනින් වැටුණොත් ආයි වැටුණාම තමයි. ඒක තමයි ඉතින් කියන්නේ මමත් මෙතන පොඩි ප්ලේස් එකක් තියෙනවා මෙතනින් ගන්න එන උඩියයි බලපන් ඔය ප්ලේස් ඔක්කොම බලපන් ටෙලිපෝට් එකක්වත් තියෙනවද කියලා මැද්දේ කත් කරන්න වෙන්නේ එකක් කිය මට අතන්න ඕනේ කනවා තත්තු ඊ අඩෝ කොහොම හරි යන්න ඕනේ පළවෙනි පාරෙන් යමන් කොහොම හරි මේකෙන් ගියේ නැහැ කියන්නේ නැත්තම් හෙඩ්සෙට් වෙලා ඉන්න නේ අර වලගාවට තියලා ඉන්නවා අයියෝ අයියෝ මම මේක නගින්න වෙන්නේ නැහැ හරියට ඒ මොකක්ද මම වලින් වැටෙනව ඉවරයක් නැහැ නේ බා මේක හමාරි වාහල ඉර කරන්න දෙකේ දඟලන්නේ වා මත්තෝරා හුඟ මාත් වෙනවා දෙවෙනි වටේ දොර තල්ලෙන්නද ඵලයන් යන විදිය නෑ වැටෙනවනේ මං කොහමත් යකෝ ජේජේ නම් මට කියලා හොඳින් ඒවා ගන්න යන්නේ අදටට උටේ බෝල් වලින් හරස් කෙල්ලවත් මාව නම් අයියෝ අන්න ආයි වැටුණා බම් පල්ලටම ජේජේ කතා කරපන් දැන් මොකක්ද ඒකේ උට මම බොටලට කිව්වනේ මං තොපිලම හම්බ වෙන්න ආයි එනවා කියලා බය වෙන්න එපා වෙයි පොඩ්ඩක් ඉඳපන් ඉවසන් ඉඳපන් මං දෙවෙනි වටේ එන ගමන් ඉන්නේ ආයේ ඉමා වගේ තමයි පටන් ගත්තේ මුලට ඔය පොළවේ පය ගහලා ඉන්න එක ලේසියිනේ ජේ ආතල් නම් දෙන්න එපා ආතල් නම් එපා මේ මහා දිර්සනේ බම්මු ඌ කතා කරන්නේ නැහැ අතල්ට වල යන්න දෙන්නේ නැහැ හොදේ මං ඉතින් අර හැක් එක ඇඟ හරහා යන මටත් ඒ වගේ වැඩේ ගන්නවා ඒ වුණාට ඒක විතරයි ගුරු ඒ වුණාට මං අලෝග්‍ය බලය දාලා එකපාරට හයියෙන් දීපු ඌ ඇඟ හරහා Head there. මං අපිත් හොයද වන් ජීජී අයියෝ උඹ හිතාංක මේක ගහන්න බෑ කියන්නේ එපා වෙන එක සාධාරණයි අරුන් එක උඹ හිතහන් දැන් අරුන් කීපාරක් එකපාරක් වැටලා උඹ බැක් වෙනවා අපි කීපාරක් දැන් වැටලා මෙතන ඉන්නවා ගියහන්කෝ වැඩන්නේ උට දා මෝඩ දෙන්න කියලා අරුට දා මොට්ට අරුන් ඉතින් කතා කරන්නේ උන් තියෙන උන්ට නම් වැඩන්නේ අයියෝ බං මෙන්න බිම බං ආයෙත් මුලටම වැටුණා මේ කවුද මේ ඒ උඹලා යටින් යන්න එපා මම උඹලා යටින් යනවා කියන්නේ මම වැටෙනවා එතනට හරි අර අතන්ට අර වේසිකේ ඇති දැන් හොඳේ අර අතන්ට අර වේසිකේ ඉන්නවා අයියෝ දේසික පුතේ හරි ඉවරයි ඔක්කොම ඉවරයි